කමලයි ජයසෝමයි මේ දෙන්නට හිටියේ එකම එක දරුවයි. ඒ තමයි කපිල. කපිල කිසිම රැකියාවක් කරන්නේ නැතුව ගෙදරට වෙලයි හිටියේ. තමුන් මට ආයිත් විවාහ යෝජනා ගෙනාවොත් තමුන්ට මං හොඳ වැඩක් කරනවා. තේරුණාද? අනේ ඇයි ප්‍රියා ඔයා ඔච්චර කේන්ති ගන්නේ? මං ඔයාට ගොඩක් කැමතියි. ඒක නිසා මට ඔයාව විවාහ කරගන්න ඕනේ. අනේ කපිල, තමුන් ඔය මගේ යකා උස්සන්න තමයි හදන්නේ. ආවා මෙතන මගුල් කතා කරන්න. ප්‍රියා එතනින් කේන්තියෙන් පිට වෙලා යන්න ගියා. මේ වෙලාවේ කපිලගේ යාළුවෙක් වුණු ලාල් එතනට ඇවිදගෙන එන ගමනුයි හිටියේ. අනේ කපිල, ඔයා ඇයි ප්‍රියා එක්ක කතා කර කර හිටියේ? මුකුත් නෑ ලාල්. මේ ප්‍රියා මට විවාහ යෝජනාවල් ගේනවා. හැබැයි මට නම් ප්‍රියාගේ මූණෙන් පෙනුනේ වෙන දෙයක්. අනේ කපිල, මං කියන දේ අහන්න. ගම්මු කියනවා ප්‍රියාගේ අඟට යකෙක් වැහිලා ඉන්නේ කියලා. ප්‍රියා රෑට අර කටු කැලෑවටත් යනවලු. ඒක හින්දා කෝකටත් පරිස්සම් වෙලා ඉන්න කපිල. අනේ ඔයාට පිස්සු හැදිලාද ලාල්? මෙච්චර ලස්සන ගෑනු ළමයෙකුට යකින්නක් කියන්න. ප්‍රියා යකින්නක් නෙවෙයි. මං කොහොම හරි කරලා ප්‍රියාව කසාද බඳිනවා. කපිල ලාල් කියපු දේ ගණන් ගන්නේ නැතුව එතනින් යන්න ගියා. අනේ අම්මේ, මට විවාහයක් කරගන්න ඕනේ. අනේ ඇත්තද? මේ ගෙදරට වෙලා නිකම් බත් ගිල ඉන්න කුමාරයට කුමාරිකාවක් හොයලා දෙන්න කියලාද කියන්නේ? අනේ ඇත්තමයි, කිසිම ලැජ්ජාවක් නැතුව අපෙන්ම කාලා අපිටම කියනවා කසාදයක් කරලා දෙන්නලු. අනේ ඇත්තමයි, තමුන්ට ලැජ්ජ නැද්ද කපිල? අනේ අම්මේ බලන්නකෝ, තාත්තා හැමදාම කරන්නේ මට අපහාස කරන එකමයි. මං කවදා හරි යන්න මේ ගෙදරින්. අනා මගේ පුතා කොහේ යන්නද? ඔයා තාත්තා කියන ඒවා ගණන් ගන්න එපා පුතේ. මගේ චූටි පුතාට කවුරුත් මුකුත් කියන්න එපා. අපිට කොච්චර ධනයක් තියෙනවද? මගේ පුතා රස්සාවල් කරන්න ඕනේ නෑ. මේ හැමදේම කවදා හරි ඔයාටනේ. අනේ අම්මේ, මං ප්‍රියාට ගොඩක් කැමතියි. කොහොම හරි ප්‍රියාගේ ගෙදර අයව කැමති කරව ගන්නකො මේ කසාදෙට. හරි මගේ පුතේ. මං හෙටම ගිහින් කතා කරන්නම්කෝ. ඔන්න ඉතින් ඊළඟ දවසේ උදේම කපිලගේ අම්මා ප්‍රියාගේ ගෙදරට යනවා මේ විවාහය ගැන කතා කරගන්න. මට ඔයාලට දෑවැද්දක් දෙන්න විදිහක් නැහැ. ඔයාලට අපේ පවුලට සම්බන්ධ වෙන්න හම්බ වෙන්නේ පෙර පිනකට කියලා හිතන්න. අපිට දෑවැද්දක් එපා. ඒක හන්දා ඉක්මනට මේ කසාදය ලෑස්ති කරන්න. ඔන්න ඉතින් ටික දවසකට පස්සේ ප්‍රියාත් කපිලත් විවාහපත් වෙනවා. එදා රෑ කපිලත් ප්‍රියාත් නිදාගෙනයි හිටියේ. ප්‍රියා එක පාරටම නැගිටලා ඇවිදගෙන ගියා. ඊට පස්සේ ගෙදරින් එළියට ඇවිත් කැලේ පැත්තට ඇවිදගෙන ගියා. කපිලගේ යාළුවා වුණු ලාල්ට ප්‍රියා ගැන සැකයක් තිබුණා. ඉතින් ලාල් ප්‍රියා ගැන හැගහගෙනයි හිටියේ. අනේ කොහෙද අර ප්‍රියා මේ මහරෑ යන්නේ? ඉක්මනට පස්සෙන් ගිහිලා බලන්න ඕනේ කොහෙටද යන්නේ කියලා. එහෙම කියලා ලාල් ප්‍රියාගේ පස්සෙන්ම ගියා. එක පාරටම ප්‍රියා යකින්නයකගේ වෙස්ය ගත්තා. එක පාරටම මේ උන දේ දැකලා ලාල් හොඳටම බය වුණා. ඒත් ලාල් ප්‍රියාගේ පස්සෙන්ම ගියා. මගේ යක්ෂ නායකයාණෙනි, මං ඔබට මිනිසයන් 9ක් බිලි දුන්නා. මට ඔබට තව එක මිනිස්සු බිල්ලක් විතරයි දෙන්න තියෙන්නේ. ඊට පස්සේ මම මේ ලෝකේ හැමෝටම වඩා බලවත් වේවි. මේ යකින්නිය කියපු හැමදේම ලාලුත් අහගෙනයි හිටියේ. මං ඉක්මනට යන්න ඕනේ. ඉක්මනට ගිහිල්ලා මේ සිද්ධ වුණු හැමදේම ඉක්මනට දැම්මම කපිලට කියන්න ඕනේ. ඉතින් ලාල් ඉක්මනින් කපිලගේ ගෙදරට ගියා.
අනේ කපිල ඉක්මනට එන්න මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. අනේ මොකද උනේලාල් මොකද මේ මහරෑ කෑ ගහන්නේ මොකද්ද ප්‍රශ්නේ? කපිල ඔයාගේ බිරිඳ යක්ෂණියක් මං මගේ ඇස් දෙකෙන්ම දැක්කා. ඔයාට පිස්සු හැදීගෙන එනවද ලාල්? මොනවද මේ කියවන්නේ? ඒත් එක්කම ප්‍රියා ගේ ඇතුලේ ඉඳන් එළියට ආවා. අනේ මොකද උනේ ලාල් අයියේ? මොකක් හරි ප්‍රශ්නයක්ද? ප්‍රියාව දැක්ක ලාල් හොඳටම බය වුණා. ලාල්ට හිතා ගන්න බැරි වුණා ප්‍රියා කොහොමද එකම වෙලාවෙ තැන් දෙකක ඉන්නේ කියලා. අනේ මුකුත් ප්‍රශ්නයක් නෑ. මම මේ නිකන් ආවේ. මට පරක්කු වෙනවා. මං ගිහින් එන්නම්. ලාල් මොනවද කිව්වේ කපිලා? අනේ එයා මේ විකාර කියවනවා. ඒව වැඩක් නැහැ. අපි නිදාගමු. හොඳටම රෑ වෙලා. ප්‍රියා ඇහැරෙන්න පරක්කු වුණු නිසා කපිලගේ අම්මා ගොඩක් කේන්තියෙන් තමයි හිටියේ. ඒයි ප්‍රියා, තමුන් තාමත් නිදිද? තමුන් ඔය විදිහට පත බෑවිලා හිටියහම කවුද මේ ගෙදර වැඩ කරන්නේ? නැගිටිනවා. ආවා මෙතන මේ ගෙදර මහරජන වෙන්න. එළිය වළං ගොඩක් ඇති. නැගිටලා ගිහින් ඒව හොදලා දානවා. කපිලගේ අම්මගේ කෑ ගැහිල්ලට නිදාගෙන හිටපු ප්‍රියාව ඇහැරුණා. ප්‍රියාට හොඳටම කේන්ති ගියා. කේන්තියෙන් පුපුරන්න පටන් ගත්තා. නාකිච්චි අද මන් තමුන්ට හොඳ පාඩමක් උගන්වන්නම්. අනේ නාකිච්චිගේ තමුන් මොකද මේ උදේ පාන්දර කෑ ගහන්නේ? තමුන් මට නිදා ගන්නවත් දෙන්නේ නැද්ද? අනේ මේ ගෑණිගේ කටේ සැර. තමුන් කවුද ගෑණිය මට නාකිච්චි කියන්න? තමුන් එද්දි එක රුපියලක්වත් දෑවැද්දට ගෙනාවේ නෑ. ඒ වුණාට බලන්න එපයි කටේ සද්දේ. මම මේ ගෙදර කිසිම වැඩක් කරන්නේ නෑ. ඇයි තමුන් මට මොනව කරන්නද? තමුන්ගේ කට නම් හොඳටම වැඩි. අද මම තමුන්ට අනේ ඒ පාර මේ ගෑණි මට ගහන්නත් පටන් අරන්. පුතේ අනේ මේ ගෑණි මට ගහනවා. මාව බේරගන්න පුතේ. මේ කෑ ගැහිල්ල ඇහුණු කපිල ඉක්මනට සාලෙට ඇවිදගෙන ආවා. ප්‍රියා තමන්ගේ අම්මට පහර දෙනව දැකපු කපිලට හිතා ගන්න බැරි වුණා. අනේ ප්‍රියා ඔයා මොකද්ද ඔය කරන්නේ? ඔයා ඇයි ඔය මගේ අම්මට ගහන්නේ? දැන් මම නවත්තන්නයි කිව්වේ ඕක. ඊට පස්සේ ප්‍රියා කේන්තියෙන් කාමරයට ඇවිදගෙන ගියා. අම්මේ ඔයාට තුවාල නෑ නේද? නෑ පුතේ, වෙලාවට තුවාල වුණේ නෑ. මං අර ගෑණිට ගෙදර වැඩ කරන්නේ නැද්ද කියලා විතරයි පුතේ කිව්වේ. මෙන්න මේ ගෑණි මට හොඳටම බැනලා ගහන්න පටන් ගත්තා. ඉතින් කපිල උණු දේ ගැන කල්පනා කරමින් ඇවිදගෙන යන අතරේ ලාල්ව මුණ ගැහෙනවා. කපිල ඉතින් දැන්වත් ඔයා දැනගත්තද ඔයාගේ බිරිඳ යකින්නියක් කියලා? අනේ දැන්වත් ඔය විකාර කියවිල්ල නවත්තන්න ලාල්. දැනටමත් මගේ මේ ඔළුව විකාර වෙලා ඉන්නේ. ප්‍රියා දැන් හරි අමුතුයි ලාල්. එයාගේ හැසිරීම හරි වෙනස්. එයාද අපේ අම්මගේ කොණ්ඩෙන් ඇදලා ගහන්නත් පටන් ගත්තා. මං ඔයාට කලින්ම කිව්වනේ කපිල ප්‍රියා කියන්නේ යකින්නියක්. මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා. ඔයාට මං කියන දේ විශ්වාස නැත්තම් මේක ඔප්පු කරගන්න එක විදිහක් මං ඔයාට කියන්නම්. ඔයාගේ බිරිඳව කණ්ණාඩියක් ඉස්සරහට එක්කගෙන යන්න. එතකොට එයාගේ ඇත්ත රූපය ඔයාට බලා ගන්න පුළුවන් වෙයි. එහෙම කතා වෙලා දෙන්නම එතනින් පිටත් වෙලා යන්න ගියා. එදා රෑ කපිල ප්‍රියාට කොණ්ඩෙට දාන්න මල් සැරසිල්ලකුත් අරගෙන ආවා. ප්‍රියා ඔයා කොහෙද? බලන්න මං ඔයාට මොනවද ගෙනාවේ කියලා. ඒක ඇහුණු ප්‍රියා එතනට ආවා. මල් සැරසිල්ල දැකපු ප්‍රියා ගොඩක් සතුටු වුණා. ඉතින් ප්‍රියා මල් සැරසිල්ල කොණ්ඩෙට ගහන්න කියලා හිතාගෙන කණ්ණාඩිය ඉස්සරහට ගියා. ප්‍රියාගේ ඇත්ත ස්වරූපය බලා ගන්න කපිලත් ඉක්මනට එතනට ගියා. කන්නඩියෙන් ප්‍රියාගේ ඇත්ත ස්වරූපය දැකපු කපිල හොඳටම බය වුණා. අනේ දෙවියනේ ලාල් කිව්වා හරි. ඇත්තටම මේ ඉන්නේ යකින්නියක්.
දැනගත්තද? සේරමල්ල දැනගත්තද? මං අද තමුණ පිළිගන්නයි හිතාගෙන ඉන්නේ. අනේ බේරගනියෝ, මේ යකින්නි මාව කන්නයි හදන්නේ, බේරගනියෝ. අනේ ලාල්, ඔයා කියපු කතාව ඇත්ත. ප්‍රියා කියන්නේ යකින්නයක්. මම්මගේ ඇස් දෙකෙන්ම දැක්කා. අනේ මාව බේරගන්න ලාල්. ඒ යකින්නි මාව බිලිගන්න හදන්නේ අද. අනේ කපිල, ඔය යකින්න මෙහෙට ආවොත් අපිවත් කාලදායි. ඔයා මෙහෙන් යන්න. අපිට ඔයා නිසා කරදරේ වැටෙන්න බෑ. ඒ යකින්න දැනටමත් මෙහෙට එනවා ඇති. ඒත් එක්කම දොරට තට්ටු කරන සද්දයක් ඇහෙන්න පටන් ගත්තා. මේ සද්දය ඇහුණු හැමෝම හොඳටම බය වුණා. අනේ මං කිව්වා නේද, අර යකින්නේ මෙහෙටත් ඇවිත් අපි ඉවරයි. අනේ අපි දැන් මොකද කරන්නේ ලාල්? මං දැන් එළියට ගියොත් අර යකින්නි මාව කාලා දායි. අනේ මන් දන්නේ නැහැ කපිල, මට තේරෙන්නේ නැහැ මොකක් කරන්නද කියලා. වෙන මොනව කරන්නද? මෙන්න මේ මිනිස්යාව එළියට ඇදලා දානවා. එතකොට අපිට කරදරයක් නෑනේ. ඒ යකින්න ගේ ඇතුළට આવොත් අපේ දරුවන්වත් කාලා දායි. මං හින්දා අර අහිංසක දරුවොත් කරදරේ වැටෙයි. මං යන්නම් ලාල්. මං නිසා ඔයාලත් කරදර විඳින්න ඕනේ නැහැ. ඔහොම ඉන්න කපිල. මට මගේ යාළුවට කරදරයක් වුණ වෙලාවේ එයාව තනි කරන්න බෑ. ඔයයි දරුවෝයි දොර වහගෙන පරිස්සමින් ඉන්න. මං කපිල එක්ක ගිහින් එන්නම්. එහෙම කියලා ලාල් ගෙදර පූජා කාමරයට ගියා. අනේ දෙවියනි, අපිට පිහිට වෙන්න. මගේ මිතුරාව මේ කරදරයෙන් මුදවන්න. මේ යක්ෂණියව විනාශ කරන්න අපිට උදව් කරන්න දෙවියනි. එහෙම කියලා ලාල් මේ දේව පිළිමයත් අරගෙන එළියට ආවා. අනේ මට ඕනේ උනේ එක බෙල්ලයි. ඒත් එකට දෙකක් තියෙනවා. තමුන්ට ඕන විදියට අහිංසක මිනිස්සුන්ගේ ජීවිත බිලිගන්න බැහැ යක්ෂණියේ. අද අපි තමුන්ට හොඳ පාඩමක් උගන්වන්නම්. එහෙම කියලා ලාල් මේ දේව රූපය යකින්නේ ඉස්සරහින් අල්ලගෙන හිටියා. ඒත් එක්කම යකින්නේව ගිනි ගන්න පටන් ගත්තා. දෙවියන්ට ජය වේවා! දෙවියන්ට ජය වේවා! ඒත් එක්කම යකින්නය විනාශ වෙලා ගියා වගේම කපිල නිදහසේ ජීවත් වුණා. ඒ තමන්ට කල්යාණ මිතුරෙක් හිටපු නිසායි.